සුබ දවසක් හැමෝටම. අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ අද මම දවසම හදලා කාපු හෙල්ති ෆුඩ් මොනවාද කියලා. ඉතින් ඔයාලා බලන්නකෝ මම උදේට, දවල්ට, රෑට මොනවාද කෑවේ කියලා. අද මම බ්‍රෙක්ෆාස්ට් එකට හදාගන්නේ චියා පුඩින් එකක්. මම හරිම ආසයි චියා පුඩින් කන්න. අද මම ටිකක් වෙනස් විදියට හදාගන්නවා ග්‍රීක් යෝගට් දාලා. මේක ග්‍රීක් යෝගට් උනාට ඒකෙත් පළතුරු තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අද ලේසියෙන්ම බ්‍රෙක්ෆාස්ට් එක හදාගත්තේ. මේක ගොඩක් හොඳයි ඩයට් කරන අයට, ඒ වගේම ગેස්ට්‍රයිටිස් තියෙන අයටත් ගොඩක් හොඳයි, ලේසියෙන් හදාගන්න පුළුවන්. මම දවල් වෙලා ලන්ච් එක හදාගන්න කලින් මේ හදන්නේ බාර්ලි තම්බ ගන්න. බාර්ලි වතුර බොන එක ගොඩක් හොඳයිනේ. ඉතින් මම ඒක තමයි මේ කරන්න හදන්නේ. මම දැන් ලන්ච් එක හදාගන්න හදන්නේ. අද හදන්නේ රයිස් ඇන්ඩ් කරි. මම කැරට් එකක් හදනවා ටිකක් වෙනස් විදිහකට. බලන්නකෝ ඉතින් කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මට උයන්න හස්බන්ඩ්ත් උදව් වෙන්න ආවා. එයා චිකන් එක හදනකම් මම කැරට් එක හදන්න තමයි හදන්නේ. මුලින්ම තෙල් ටිකක් දාගෙන ඒකට අබ ටිකක් දාගන්න. ඊට පස්සේ ඒකට සුදු ලූණු, ඒ වගේම දී ලූණු, අමු ඉරිස් එහෙම දාගන්න ඕනේ. මේක ටෙම්පරාදු වීගෙන එනකොට ඊට පස්සේ අපි කැරට් ටික එකතු කරනවා. කැරට් ටික එකතු කරලා ඒකට පොල් කිරි දාලා ටිකක් වෙලා අපි උයා ගන්න ඕනේ. උයාගෙන තමයි අපි මේ බිත්තර එකතු කරගන්නේ. මම විශේෂ දෙයක් කරනවා කිව්වේ මම බිත්තර එක එකතු කරන එක. මේක හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. ඊට පස්සේ ටිකක් වෙලා අපි මෙහෙම වහලා තියන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට තමයි අපේ කැරට් මාළුව එන්නේ. මම ඩිනර් එකට හදාගන්නේ ෂවර්මා එකක්. ටිකක් ලේසියෙන් තමයි මේක හදාගන්නේ හස්බන්ඩ්ට වැඩට ගෙනියන්නත් එක්ක. මේ මම කපාගන්නේ මෙහි තියෙන කොළ වර්ගයක්. ඒකත් මම ගන්නවා. ඒකම බෙල් පෙපර්, බී ලූණු ගන්නවා. තව චිකන් ගත්තා. මම දවල් හදපු කැරට් එකනොත් ටිකක් මේකට දාගන්න තමයි හදන්නේ. මේ ටික තමයි මං ගත්තේ. තව මම මේකට කඩලත් එකතු කරගෙන තියෙනවා. අපිට බිත්තර උනත් මේකට එකතු කරගන්න පුළුවන්. දැන් මං හදන්නේ මේකට දාන සෝස් එක හදාගන්න. මම මේකට චීස් එකතු කරගන්නවා. චීස් ගොඩක් දාගන්න පුළුවන් නම් ගොඩක් රසයි. ඒ වගේම ඔයිස්ටර් සෝස්, ඒ වගේම ටොමැටෝ සෝස්, ඒ වගේම ගාලික් සෝස් එකක් තිබ්බා. ඒකත් මං එකතු කරගත්තා. ඒ වගේම මී පැණි ටිකකුත් ඔයාලා දාගන්න. ඒ වගේම දෙහි, ගම්බිරිස්, ඒ වගේම ලුණු දාගෙන අපි හොඳට මේක මික්ස් කරලා මේකට එකතු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.